ත්‍රිමාලා වෙනුරලා නිශ්මි බාලලා දැන් නෑ. දැන් ඉන්නේ පැලවත්ත පෝෂණය කරන NPP පැටවු ටිකක් විතරයි. තාම මේ රටේ පුරවැසියන්ට ඒ ප්‍රශ්නය අමතක නෑ. ඒ තමයි මල්වානේ නිවසට ගිහින් අන්දරේලා ටිකක් වෙච්ච විශ්වවිද්‍යාල අන්තරේ ක්‍රියාකාරීන් කියලා කියපු සෙට් එක. වීඩියෝ එකේ මුලින්ම කියන්න කැමති මේ අය සමස්ත විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කරයි කියලා පුරවැසියෝ විදිහට ඔබ හිතුවනම් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. හැබැයි එහෙම වුණත් මේ ක්‍රියාවට හොඳකට හරි නරකකට හරි අන්තරේ නම ගෑවුණා. මෙහෙමයි ඒ ගියපු අන්දරේලාගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්න කැමතියි. ඇත්තටම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වෙච්ච අපිට ආණ්ඩුවත් එක්ක මේ විදිහට විසඳගන්න තිබිච්ච හොඳම ප්‍රශ්නය මේකද? A-level රිසර්ච් ඇවිත් අවුරුද්දක් වෙලා තවම ගෙදර ඉන්න ළමයි ඉන්නවා. මහපොළ 7500 නෙමෙයි කීය කරත් තවමත් කයිය ගැහුවට වාරික ටික හරියට වැටිලා නැහැ. දුෂ්කර පළාතක ඉඳන් මැච් එකක් ගහන්න කැම්පස් ඇවිත් ඉන්න එකෙක්ට උඹලගේ ලබ්බේ සීනියකම පෙන්නලා පාට් පෙන්නනවා. ඩිපාර්ට්මන්ට් හෙඩ්ලා වෙලා ඉන්න ගොඩක් අය කාලයක් තිස්සේ එක එක දේශපාලන පක්ෂවලට කඩේ ගියපු අය. ඉගෙන ගන්න ගමන් තවත් රස්සාවක් හරි කරලා අමතර සුදුසුකම් ටිකක් හදාගෙන ගේමක් ගහන්න ඉන්න කෙනෙක්ට මේ ක්‍රමය ඇතුලේ කිසිම නිදහසක් නැහැ. අනිත් එක ඔය මල්වානේ නිවස අත්පත් කරගත්තා කියලා හරි ඕක නේවාසිකාගාරයක් කරා කියලා හරි ඕක මොන කැම්පස් එකේ හොස්ටල් එක කරන්නද හිතාගෙන ඉන්නේ. එහෙනම් ආය අපේ ළමයි ඇදගෙන ගිහින් උද්ඝෝෂණය කරයි මල්වානට විශ්වවිද්‍යාලයක් ඕනේ කියලා. මෙහෙමයි මේක බලන නංගි මල්ලි මම ඔයාලට කියන්නේ අපි ඔයාලට ඉන්නවා කියන අයියලා අක්කලා ගොඩක් අය කෙලවෙද්දි නෑ. සමහර විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ පිකට් වලට ඇදගෙන යන්නේ ඒ පිකට් එක කරන කාරණේවත් දන්නේ නැතුව. ඒ නිසා කරුණා කරලා එක එක්කෙනාට විතරක් යූස් වෙන්න නම් හදන්න එපා. ඒ වගේම අර මල්වානේ නිවස අත්පත් කරගත්තයි කියලා විශ්වවිද්‍යාල ප්‍රජාව විදියට අපිට හම්බ වෙන දෙයක් නෑ. ඒවා නිකන් සංදර්ශන. අනිත් කාරණය තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ විදියට අපි මීට වඩා සබුද්ධික වෙන්න ඕනි. කොන්දක් ඇතුව වැඩ කරන්න ඕනි. ඒ වගේම හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියටත් මීට වඩා විසඳන්න ප්‍රශ්න තියෙනවා. මම නම් හිතන්නේ මේ රජය ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන් කරනවයි කියපු කිසිම දෙයක් තවම කරලා නැහැ. ඔය විදිහට පොදු දේපළවලට හානි කරන පිරිස් රකින්න රජයක් විදිහට ඔබ සූදානම් නම් මේ රටේ ජනතාව මෝඩ නැහැ. ඇති දැන් මේ චූන් පාන් කැව්වා වැඩ කරලා පෙන්නන්න.